තමයි මේ එන්න එන්න. හරිම සෞඛ්‍යමයි. කොහොම ගබනා ගියාම Hi everyone, I'm Nimsu. Welcome back to my YouTube channel. ඉතින් guys ඔයාලට කොහොමද? ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ YouTube එකට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් guys අද මගේ වීඩියෝ එකේ තියෙන්නේ day in my life university vlog එකක්. ඉතින් guys ඔයාලට කියන්න මම මේ උදේ පාන්දර නැගිටලා ලෑස්ති වෙනවා කැම්පස් එකට යන්න. පහමාරට නෙමෙයි 5යි කාලෙට විතර නැගිටලා මූණ හොදගෙන ලෑස්ති වෙලා දැන් මම මේ යන්න තමයි හදන්නේ. ඉතින් guys මම ඉගෙන ගන්නේ ICBT කැම්පස් එකේ බම්බලපිටිය. දැන් මම ඉන්නේ මගේ අන්තිම අවුරුද්දේ BSc එක කරන ගමන් මම කරන්නේ BSc in Business Information System. මුලින් අපිට HD එක කරන කාලේ නම් තිබ්බේ කැම්පස් weekdays වල. හැබැයි දැන් තියෙන්නේ weekend එකේ. මට තියෙන්නේ Sunday. ඉතින් මම උදේම නැගිටලා යන්න ලෑස්ති වෙනවා. අපිට lectures පටන් ගන්නේ 8:00 වගේ වෙද්දී. ඉතින් මම යන්නේ train එකේ. කොහොම හරි මම 6 විතර වෙද්දී ගෙදරින් පිටත් වෙන්න ඕනේ. මං 6:20 train එකේ තමයි යන්නේ. ඉස්සර නම් මම එච්චර කලින් ගියේ නැහැ. ඒ උනාට දැන් ඉතින් මම යනවා. සතිය ටික දවසයිනේ මට යන්න තියෙන්නේ. කොහොමත් කලින් ගියාම නිදහසේ හිමීට යන්න පුළුවන් නිසා මම එහෙම යනවා. දැන් මට කොහොමත් ඒක පුරුදු වෙලා තියෙන්නේ. කොහොමත් මම වෙලාවට වැඩ කරනවානේ guys. ඒ හින්දා මට කලින් යන තරමට හොඳයි. අනේ ඉතින් guys මම මේ ලෑස්ති වෙනකොට අපේ අම්මා ඇවිල්ලා මට බත් කවනවා. අනේ guys මට අම්මයි විශේෂයෙන් අම්මයි තාත්තයි ගැන නම් කතා කරන්න ඇත්තටම බෑ. ඒ කියන්නේ මං එයාලට කවදාවත් ඇත්තටම මං කොච්චර අදදී කියලා නෑ. ඒ වුණාට ඇත්තටම මට ඒක කියන්න වචන නෑ guys. ඒක මේ එයාලා දන්න ඇති. ඒ වුණාට මම හිතන එයාලා දන්න ඇති කියලා. ඒක හරිම ඉමෝෂනල්. කොහමද guys මම ඉක්මනට ලෑස්ති වෙලා යන්න තමයි හදන්නේ. මේ අද නම් මට පොඩක් අසනීපයි guys. ඒ කියන්නේ මට නිකන් උණ ගන්නවා වගේ නිසා මම මේ මොනවත් මේකප් කරෙත් නැහැ. ස්කින් කෙයාර් පොඩක් කරලා නිකන් කොණ්ඩේ පොන්ටේල් එකක් දාගත්තා. මට අද එච්චර ෆිට් එකක් නැහැ guys. ඒ වුණාට මම හිතුවා අද වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් අපි බලමු අද දවස් මොකද වෙන්නේ කියලා. මම කල්පනා කරන්නේ guys තාම හරි මට පිස්සුනාද කියලා. මේ බලන්න guys මම මේ ලයින් එක දානවද නැද්ද කියලා කල්පනා කරනවා. මේ මගේ මේකප් පවුච් එක. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. ඒක නම් ඇත්ත guys. good morning. ඇත්තටම ජීවත් වෙන එකත් දුකක් කියලා මට හිතෙන්නේ මේ වෙලාවට තමයි. විශේෂයෙන් උදේට නැගිටිද්දි. මොනා කරන්නද? දැන් මේ මම කල්පනා කරන්නේ මට අසනීපින්ද යනවද නැද්ද කියලා. ඒ වුණාට යන්න එපා කියලා යනවා. ඉතින් guys මාව ස්ටේෂන් එකට දාන්න එක යන්නේ අපේ තාත්තා. එයා තමයි හැමදාම මාව ස්ටේෂන් එකට දාන්න එක යන්නේ. ටිකට් ගත්තා guys 160යි. මං අලව්වෙන් ඉන්නේ. අලව්වෙන් ඉඳන් කොළඹට යන්න. මේ බලන්න guys අපේ තාත්තා
මං ට්‍රේන් එකට නැගිනකම් බලන් ඉන්නවනේ. හැම තාත්තම එහෙමයි නේද? යන්නෙත් නෑ බලන් ඉන්නම ට්‍රේන් එකට. උන්න දැන් ට්‍රේන් එකේ ඉන්න නිසා දැන් යන්නේ. අර ඈත ඉන්නේ. අමාරි ගයිස් ට්‍රේන් එක ආවන් පස්සේ මම ඉක්මනටම නැගලා සීට් එකක් අල්ලගන්නවා. ඒක තමයි මගේ ප්‍රථම රාජකාරිය. මොකද මම සාමාන්‍යයෙන් ගයිස් එකම ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඇත්තටම කැම්පස් යනකොට මෙච්චර කාලයක් කැම්පස් ගියෙත් යනකොටත් මම කොහෙ ගියත් යන්නේ තනියම. ඒ කියන්නේ මට ඇත්තටම සෙට් එකක් ඉඳලා නැහැ. කවුරුත් අඳුරන අය ඉඳලා නැහැ ට්‍රේන් එකේ යනකොට. එහෙම සෙට් කරගන්න පුළුවන් අපිට අපි ඩේලි ට්‍රැවල් කරද්දී. ඒ වුණාට මම එහෙම try කරේ නැහැ. මොකද මම හැමදෙස්සම තනියෙන් යන්න තමයි බැලුවේ. ඒක මගේ ආරක්ෂාවටත් හොඳයි. අනික මගේ පහසුවටත් හොඳයි. මොකද එතකොට යාලා වෙනුවෙන් ඉන්න ඕනේ නැහැ බලාගෙන. කවුරුත් වෙනුවෙන් ඉන්න ඕනේ නැහැනේ. මට සීට් එකක් හම්බුන ගමන් මට ඉඳ ගන්නත් පුළුවන්. ඒ වගේ මම අනික එක්ස්ප්‍රස් ට්‍රේන් වල විතරයි ගයිස් මම යන්නේ. මොකද ඒක මට පහසුයි. කොමාරි මේ ඉච්චර වෙලා යන්නේ 6:20 ට්‍රේන් එකේ 7:55 වෙද්දී අපි කොළඹට බහිනවා. ඉච්චර දුර නැහැ. කට්ටිය උනට මගේ ඇම්බසි කට්ටිය අලව්කම් හලාවතද කියලාත් අහනවා. ඒ කියන්නේ යාලා දන්නෙත් නැහැ සමහර අය අලව්. මේ ඉතින් හැමදාම මම දකින වීව් එක ඉතින් සිටි වීව් එක. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා නේද ගයිස්? කොහොම හරි ඉස්සර නම් හැම මේ මොකද වීක් ඩේස් වල හැමදාම ආවනේ. දැන් වීකෙන්ඩ් එකේ එක දවසයි සතියේට එක දවසක් කෙනකොටත් ඒකත් බෝරින් වගේ. ඒකට මම ආසාවෙන් යන්නේ. මම ඇත්තටම අපේ කැම්පස් එකේ තියෙන වයිබ් එකට ආසයි ගයිස්. ඒ කියන්නේ මට ඒක සෙට් වෙනවා. දැන් මම මේ 8:20ට නේ 8:20ට කැම්පස් එකට ආවා. මේ බානුක ලිෆ්ට් එකේ පුතුම ක්‍රවුඩ් එකක් ඉන්නේ උදේට. ඇත්තටම අපේ කැම්පස් එක මාර බිසි වීකෙන්ඩ් වලට. මොකද සෑහෙන කට්ටිය ඉන්නවා මේ කැම්පස් එකේ කැෆෙටේරියා එකේ. එහෙම පොලිමේ ඉන්නව නම් මොන හරි ගන්න. ඒ වගේ. දැන් මම ලිෆ්ට් එකේ මේ සෙනග නිසා මම ඇත්තටම මේ පඩිපෙළේම උඩට ආවා. මට ලෙක්චර්ස් තිබ්බේ ඩ්‍රොප් ඉන් රූම් එක කියලා. මම ඒකට කලින් ගිහින් තිබෙත් නෑ. මේ මට හොයාගන්නත් බැරුව හිටියේ. ඊට පස්සේ මම යාළුවා වෙනකන් හිටියා. ඇත්තටම ගස් HD කරන කාලේ මට යාළුවෝ සෑහෙන්න හිටියා. ඇත්තටම යාළුවා දැන් ගොඩක් මට මිස් වෙලා තියෙන්නේ. යාළුවා එක එක බැච් වල ඉන්නේ දැන්. මමයි මෙන්න මේ යාළුවා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. තව එක්කෙනෙක් ඉන්නවා. හරි එල. ඊට පස්සේ අපි දෙන්නම ලෙක්චර් රූම් එකට ආවා. ජස් වරංගන 9ට එන්න කියලා දාලා තියෙනවා. දැන් 9:01 විනාඩියක් පාරක් වුණා. මම මැසේජ් එක දැක්ක හින්දා කිසිදාට 9ට දැක්කා. 9 o'clock එද්දි ලෙක්චර්ස් ස්ටාර්ට් කරනවා අනිවාර්යෙන් ඇවිල්ලා 9 මිනිත්ට කියන්නේ. බලලා දහල් ගණන්ට දාලා මිනිහපෝ මේ may welcome dear students, please note that lectures will start at 9 am. Please arrive on time. Bro, time is 9:02. අනේ විනාඩි දෙකයි නේද පාරක්. විනාඩි දෙකක් පාරක් මිස් බා. අපන් ගපනවා ගියා මිස්. මම හිතනවා guys මේක අපේ ලෙක්චර්ස් නම් පරිවිලාවක් දකින්න නැති වෙයි කියලා. දැක්කොත් එහෙම අපිට මොනවා වෙයිද දන්නේ නැහැ. උඹලට hina දෙයක් වීඩියෝ මට පළවෙනි පන්තියේ මේකක් ඕන. පළවෙනි පන්තියේ. ඔබයි මන් දාලා ඩුංග්‍රී මැදිරියකට යන්න එන්නේ. මිනිස්සුන්ට ඇද කියන්න එපා. ඒක සයිලන්ට් කරලා. ඔය ඉන්නේ guys මම ඔය ලෙක්චර් එක කතා කරගෙන ඉන්නේ මම. අපේ අසයින්මන්ට් එක ගැන අපිට ටොපික් එකක් දීලා තිබ්බා. ඒ ගැන විස්තර අහන්න ගියේ මම. ඒක ගැන තමයි ඔය කතා කරන්නේ. මං කවතකට වීඩියෝ එකක් ගන්න කියලා. සෙන්නම වීඩියෝ දෙක හෙල්ත් කෑවල. එහෙමද? Yes. Hi.
ඊට පස්සේ ගයිස් අපිට ඉන්ටර්වල් එකක් දුන්නා. හැබැයි අපි ඒකෙදි බඩගිනි ටී ගොඩක් ඒ නිසා අපි බත් එකක් කෑවා. ඒක හදා තියනවා. කට බලන්න. ලෙක්චර්ස් යනවා. මේ ඉන්නේ තරුෂි. මෙයා ඉඳලා අද තමයි ලෙක්චර්ස් ආවේ. ඔකකට එකගෙන කියන්නේ. හරිම සෝචනීය. අරුවත් දාම ස්ටේෂන් එකේ ඉන්නේ. මෙනුර එන්න මට වගේ වොයිස් කට් එකක් ගන්න තියෙනවා. මේ තමයි මෙනුර. හයි පොඩ කතා කරමුද? ඔයා මායක කතා කරොත් ඔයාට තඩිය gift එකක් හම්බෙනවා. අපෝ කමර පොඩි gift එකක් දෙන්නකෝ. මෙයා මට කියනවා එයා එන්නේ නැති දවසට ඇටෙන්ඩන්ස් මාක් ගන්න කියලා. ටොප් බඩු. මම මාක් කරන්නේ. මම මේ වගේ දේවල් කරන්නේ නැහැ. හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට මට ඇටෙන්ඩන්ස් මාක් කරන්න බෑනේ. මං ඉගෙන ගන්නවා. හැබැයි මං ආස නැහැ. අනේ නිම්සුවක් වලට පුළුවන් ද මගේ සයින් එක ගන්න. මට දැන් වගේ සයින් එක පුරවන්න. ඒ සයින් එක පොඩ්ඩක් ගහලා දෙන්න. එහෙම කරන්න එපා. සයින් එක මම වෙනුවෙන් ගහන්න. බෑ. එහෙම කරන්න එපා. හපම්පම් මගේ සයින්. නෑ ඔය හැමදාම ලෙක්චර්ස් එන්න ඕනේ. එනවා. දැන් මේ අද දැක්කම අද 9 o'clock වෙද්දි අර මැසේජ් එක මැසේජ් එක දැක්ක සැනින් මම දැක්කනේ 9 o'clock වෙද්දි මම ලෙක්චර් හෝල් එකේ. මම දැක්කේ සෑහෙන කාලෙකී. ආඩ මොකද කියන්න තියෙන්නේ ගොඩ කාලයකට පස්සේ ලෙක්චර්ස් ඇවිල්ලා. ලෙක්චර්ස් ඇවිල්ලා කියලාවිලා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවද? Hi guys මම මේ කල්පනා කරන්නේ අනේ මට මීට කලින් මේ YouTube පටන් ගන්න තිබ්බේ. එහෙනම් ඔයාලට මීට වඩා හොඳ වීඩියෝස් ටිකක් බලා ගන්න තිබ්බා. මොකද මේ මම HD එක ගන්න කාලේ මාර විදියට මෙමරිස් අම්මෝ පිස්සු හැදෙන ඒවා තියෙන්නේ. අපි යාළුවොත් එක්ක නටපු පිස්සු. මගේ ෂූට්ස් තිබ්බා මාර ඒවා තිබ්බේ. ඉතින් අපේ ඉවෙන්ට්ස් තිබ්බා. ඒවා කොහොමද අපි කරේ? මාර ස්වීට් මෙමරිස් ගොඩක් තිබ්බා ඒ කාලේ. අපරාධිති ඒවත් මට වීඩියෝ ගන්න තිබ්බේ. මේ බාන ගයිස් මම ලෙක්චර්ස් පටන් ගත්තත් හරි ගිය සතියේ තමයි මට එන්න බැරි වුණේ එකම දවස. අනිත් හැමදාම මම ඇවිල්ලා මේ සයින් කරලා තියෙන්නේ. ඒකට මගේ යාළුවා බලන්නකො ගයිස්. එයා අද තමයි ඉස්සෙල්ලාම සයින් කරන්නේ. A few moments later. මෙයාට කියන්න රහසින් මොකද එන්නක की सरदम तीरों है पीने का मौसम तेरे संग इश्क तारी है तेरे संग एक खुमारी है तेरे संग
ඒව මැජික් ගයිස් ඒ අතුරුදහන් වෙන මැජික්. ඊට පස්සේ අපේ දෙවැනි ලෙක්චර් එක මේ දවසට ලෙක්චර්ස් දෙකක් තියෙන්නේ. උදේ එක තියෙනවා 8:00 හරි 9 ඉඳන් නෑ 9 ඉඳන් 12 වෙනකන්. ඊළඟට 1 ඉඳන් 4:00 5 විතර වෙනකන්. ඊට පස්සේ ගයිස් අපිට ඊවිනින් බ්‍රේක් එක හම්බුණා. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් එනර්ජි ගන්නත් එක්ක කැෆෙටේරියා එකට ගිහලා මොන හරි ටී එකක් බොන්න. ඔයාලට කියන්නේ ගයිස් මම හවසට ටී බොන්න මාර කැමතියි. හැබැයි ගෙදර ඉඳි මම මොන ප්ලේන් ටී විතරයි. එක්කෝ ඉංග්‍රීසි ප්ලේන් ටී නැත්තම් නිකන් ප්ලේන් ටී. හැබැයි කොහරි කඩේකින් ගන්නවා නම් අනිවාර්යෙන් නෙස්ටි එකක් තමයි මම බොන්නේ. මම නෙස්ටි කොච්චර බොනවද කියලා සමහර අය දන්නවා ඇති මගේ ඉන්ස්ටා ස්ටෝරි වල. මොකද මම හැමතිස්සෙම නෙස්ටි එකක් දානවා ස්ටෝරි. මෙන්න මෙතන වීබ් එකට මම මාර ආසයි ගයිස්. අනේ ගයිස් මම නම් දන්නේ නැහැ මං එහෙම ඩෝනට් හැමතැනින්ම කාලත් නැහැ. උනාට මේ ඩෝනට් එක නම් මාරම රහයි. ඇත්තමයි මාරම රහයි. අපි කැම්පස් එකේ තියෙන මේ ඉග්ලියාසුත් රහයි. මම ඒකත් හැමදෙස්සම කනවා. මාර රහයි මේක හලෝ. කාරට කන්න පෙර ගන්න. අම්මෝ මාර රහයි. One eternity later. ඇත්තටම ලින්ට් එකේ රස නැහැ. So which is guys a negative NPV, which means we will not select these projects because it's not going to provide us financially. Finally guys lectures ඉවරයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ. මගේ යාළුවා නම් මේ ෆෝන් එක පොඩ්ඩක් charge කරගන්න ඕනේ කියලා වෙන ෆ්ලෝ එකකින් දැස්සා. මම පල්ලෙහාට ගිහිල්ලා ගෙදර ගියා. ඉතින් මං ඉක්මනට යන්න බෑ නැත්තම් ට්‍රේන් එක අල්ල ගන්න එපා. අනික මන් ටිකක් දුරයිනේ. කොහොම හරි guys ඔහොම තමයි මගේ යුනිවර්සිටි දවසක් කියවෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම් කම්මැලි නෑ. මම හැමදාම යනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මේ ටයිම් එක තමයි මම හොඳම ටයිම් එක. ඒ කියන්නේ ගෙදර යන ටයිම් එකනේ. හැබැයි ඉතින් ට්‍රේන් එකට නැග්ගම් පස්සේ නම් එපා වෙනවා. මේ බලන්න guys මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. මම දන්නේ නැහැ මොකද තියෙන්නේ කියලා. මේ මොකක් හරි එකට සීරියස් වෙන්නේ නේද මේ හදනවා. ඔන්න ඔහොම තමයි finally guys මගේ vlog එක දැන් end කරන්න යන්නේ. කොහොම හරි guys මට එනකොට දෙකටම ඉඳ ගන්න හම්බ වෙනවා. ඒ නිසා ඒකත් ලොකු chance එකක්. මේ හැබැයි මේ Sunday හින්දා ඒක නෙමෙයි මේ බලන්න guys මේ වීඩියෝ එක. හරිම ලස්සනයි. ඔව්. ඒ බින්ගයක් මං ගොඩක් දුර නෑ guys. ඔයාලා හිතන්න එපා මම මේ සෑහෙන දුරින් ඉඳන් මේ කැම්පස් එකට යන්නේ කියලා. අලව් කියන එච්චර දුර නැහැ. ට්‍රේන් එකේ ඉක්මනට යන්න පුළුවන්. බස් එකේ ගියත් පැය දෙකක් විතර යනවා. ඒක වෙනම කතාවක්. යනවා ට්‍රේන් එකේ ඉච්චර වෙලා යන්නේ නැහැ. මම හරි එක්ස්ප්‍රස් ට්‍රේන් විතරයි යූස් කරන්නේ. මේ guys මේ ට්‍රේන් එක මාර වේගින් ගියා. හරිද? ඒ කියන්නේ මේ ට්‍රේන් එක මම හිතන්නේ ස්ටේෂන් 4ක විතරයි නැවතුනේ. කොළඹ ඉඳන් අලවුවට වෙනකන් 4ක්. ඕ උඩට 5ක්. ගම්පහ නැවතුෙත් නෑ. ඉතින් කොහොම හරි මාරම වේගින් යනවා. මම මේ උඩ පෙළ යන්නේ. That's it for today guys. I hope you enjoy this video and if you are interested in
don't forget to like, comment and subscribe my channel. See you guys. Bye.